සුබ දවසක් මගේ යාළුවන්ට මම අද කියන්න හදන්නේ විසිට් එකකට. ඒ කියන්නේ අපි කෙටියෙන් කියනවනම් කෙටි කාල සීමාවකට අපි විදේශගත වෙනකොට අපි එයාපෝට් ඒ රටේ එයාපෝට් එකට ගියාම ඒ එයාපෝට් එකේ අහන සරල ප්‍රශ්න කිහිපයක්. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ ගොඩක් දුරට මේකළු ප්‍රශ්න තුනක් තමයි අහන්නේ. මේක මගේ අත්දැකීම් අනුව මම කියන්නේ. ප්‍රධානම පළවෙනිම ප්‍රශ්නේ අහන්නේ ඉස්සෙල්ලාම අහන්නේ ඔයාට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තියෙනවද කියන එක. ඒ කියන්නේ සිංහල අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් પાස්පෝර්ට් එක. ඉතින් પાස්පෝර්ට් එක අනිවාර්යෙන්ම ඔයාලා ඔෆර් කරන්න ඉස්සෙල්ලාම බොහෝ දුරට අපිට වීසා එකක් තිබුණත් එතනදී අහන ප්‍රශ්න ටිකට අපි හරියට කෙටියෙන් පැහැදිලිව උත්තර දෙන්න ඕන. නිතරම ඒගොල්ලොත් එක්ක අයි කන්ටැක්ට් එක තියාගන්න ඕනේ ඉමිග්‍රේෂන් ඔෆිසර් එක්ක, ආගමන නිගමන නිලධාරියත් එක්ක. වැඩි නිකන් එහා මෙහා බලන්නේ නැතුව එයාගේ දිහා කෙලින් බලාගෙන අහන ප්‍රශ්නෙට අදාළ උත්තරේ විතරක් දුන්නා නම් ප්‍රමාණවත්. પાස්පෝර්ට් එක ඇහුවම ඔයගොල්ලෝ પાස්පෝර්ට් එක පෙන්නන්න. ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නයක් විදියට බොහෝ දුරට ඔයාලට නැවත එන්න ගුවන් ගමන් බලපත්‍රයක් තියෙනවද කියන එක. එතකොට ඔයාලා අනිවාර්යෙන්ම විසිට් එකකට යනවා නම් ඔයාලට රිටර්න් ටිකට් එකක් තියෙන්න ඕනේ. ඔයාලට ඒ රිටර්න් ටිකට් එක අනිවාර්යෙන් මෙතෙන්දී පෙන්නන්න සිද්ධ වෙනවා. මොකද ඔයාලා යන්නේ විසිට් එකකට නිසා. දැන් මේක වෙනස් වෙනවා වර්ක් හරි වෙනත් විදියකට යනවා නම් වෙනස් වෙනවා. මම මේ කතා කරන්නේ අද විසිට් එකකට යනවා නම්. එතකොට ඔයාලට ඒකෙදී රිටර්න් ටිකට් එකක් අනිවාර්යයි. ඊට පස්සේ අහනවා ඔයාලා ගිහිල්ලා ඉන්නේ කොහෙද? ඉතින් විසිට් එකකට යද්දී ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෙක් ගාව ඉන්නව නම්, ඔයාලගේ ඥාතියෙක් ගාව ඉන්නව නම් ඒගොල්ලොන්ගෙන් යන්න කලින් ලංකාවෙන් නික්ම යන පෙර එක්ක ලිඛිතව ලියුමක් ගෙන්න ගන්න ඕන. එහෙම නැත්නම් ඊමේල් එකක් ගෙන්න ගන්න ඕන. ඒ ඊමේල් එකක් හෝ ලියුමක් ගෙන්න ගත්තොත් ඔයගොල්ලෝ ඒක print කරලා ඔයාලා ගාව ඔයාලගේ ෆයිල් එකට attach කරලා තියා ගන්න ඕන. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉමිග්‍රේෂන් එකෙන් අහනවා ඔයාලට ඉන්නේ කොහෙද කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම අහනවා. එතකොට ඒ උත්තරෙත් හරි. සමහරක් වෙලාවට සමහරක් තැන්වලදී අහනවා ඔයාලා කොච්චර මුදල් ප්‍රමාණයක් අරගෙන ආවද කියන එක. එතකොට ගොඩාක් මුදල් ප්‍රමාණය වැඩි වෙන්නත් බෑ. ගොඩාක් මුදල් ප්‍රමාණය ඇති වෙන්න බෑ. උදාහරණයකට සති දෙකකට යනවා නම් ඒ යන රටට අදාළව සති දෙකකට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තමයි අරන් යන්න ඕන. සාමාන්‍යයෙන් මගේ දැනීම හැටියට ඩොලර් 10000කට වැඩිය ගෙනියන්න බෑ මොනම හේතුවකටත්. හේතුව එතකොට ඒගොල්ලෝ බලනවා ඇයි මෙච්චර මුදල් ප්‍රමාණයක් අරගෙන මේ වගේ කෙටි කාල සීමාවකටද යන්නේ කියන එක. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අහනවා සමහරක් වෙලාවට ඒක 100%ක් මට කියන්න බෑ. මම මේ ෂෙයා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. මම විදේශගත වෙච්ච අවස්ථාවලදී මම ලැබුව අත්දැකීම් එක්ක. ඊළඟ අවස්ථාවේදී ඒගොල්ලෝ සමහරක් වෙලාවට අහනවා ඔයාලට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් තියෙනද කියන එක. මේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් කියන එක මම ඊළඟ වීඩියෝ එකකදී කියන්නම්. ඇත්තටම ට්‍රැවල් ඉන්ෂුරන්ස් කියන එක හරි වැදගත්. අපි සංචාරකයක් යද්දී අපි කෙටි විසිට් එකකට යද්දී ට්‍රැවල් ඉන්ෂුරන්ස් හරි වැදගත්. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලිව කියන්නම්. මට මෙතෙන්දි කියන්න ඕනේ මෙන්න මේ විසිට් එකකට යද්දී රටකින් රටකට යද්දී ඉමිග්‍රේෂන් එකෙන් අහන ප්‍රධාන ඩොකියුමන්ට්ස් කීපයක් ගැන. සමහරක් වෙලාවට තව කෙනෙකුගේ අත්දැකීම් ඇති මීට වැඩිය ඩොකියුමන්ට් හරි ඊට වැඩිය මොනවා හරි දෙයක් ඉල්ලනවා කියලා. එහෙම එහෙම දාන්න කෙනෙක් ඉන්නව නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක මට වගේම මේ වීඩියෝ එක බලන සියලුම දෙනාට ප්‍රයෝජනවත් කියලා හිතනවා. ඉතින් ඇත්තටම කෙටි සංචාරයකට විසිට් එකකට රටකින් රටකට යනවා නම් ඔන්න ඔය කියපු ඩීටේල්ස් ටික අරගෙන ගියොත් ඒක ෆයිල් කරලා අරගෙන ගියොත් ඔයාලට හරිම පහසුවෙන් යන්න පුළුවන්. වීසා එක කොහොමද પાස්පෝර්ට් එකේ තියෙන නිසා වීසා එක print කරගන්න ඕනේ නැහැ. හැබැයි යම්කිසි හේතුවකට යම්කිසි රටකට උදාහරණයක් මැලේසියාව වගේ රටවල් වලට e-visa එකක් දෙන්නේ. හැබැයි දැන් නම් මැලේසියාවට වීසා ෆ්‍රී කරා. නමුත් e-visa එක දෙන රටකදී නම් ඔයාලා e-visa එක print කරගත්තත් නැත්නම් ෆෝන් එකේ තමන්ගේ device එකේ තියාගෙන ඒක පෙන්නුවත් ගැටලුවක් නැහැ. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී තවත් travel tips එකක් දෙන්නම්. බොහොම ස්තුතියි.